සුබ දවසක් හැමෝටම සාදරයෙන් පිළිගන්නවා අම්මයි පුතයි කිචන් YouTube channel එකට. ඔන්න අද අපි හදන්න යන්නේ වැල් කොහිල මාළුව. එහෙනම් බලමු අපි මේක කොහොමද හදාගන්නේ කියලා. හොඳයි. මෙන්න මේව තමයි අපේ වැල් කොහිල දළු මාළුවට අවශ්‍ය. මෙන්න තියෙන වැල් කොහිල දළු හොඳට තෝරලා මේట్లా කඩාගත්ත වැල් කොහිල දළු ටිකක්. ඊළඟට තියෙනවා අපිට කොස් ඇට. මෙන්න තියෙනවා කොස් ඇට. ඊළඟට මොනවද මේ? පහේ ටික. මෙන්න පහේ ටිකක් තියෙනවා. කරපිංච තියෙනවා. සුදු ලුණු තියෙනවා. රතු ලුණු තියෙනවා. ගොරක තියෙනවා. මිරිස් කරල් දෙකුත් තියෙනවා. රම්පේ කොලෙකුත් තියෙනවා. ගොරක ඉත්තයි හන්නේ. ඈ? ගොරක ඉත්තයි. ගොරක ඉත්තයි. ඔව්. ඔය ඉත්තක් තමයි එක කෑල්ලයි ඕනේ. ගොරක ඉත්ත කියන්නේ එක කෑල්ලක නේ. ගොරක කෑල්ලයි. ඊළඟට තියෙනවා අපිට තව තියෙනවා පහේ ටිකක්. කරපිංචා අබ මිරිස් කරල් තියෙනවා. සුදු ලුණු තියෙනවා. තව රට ලුණු ගෙඩියක් තියෙනවා. මේ ටික මොකද කරන්නේ? ඔය ටික ටෙම්පරාදුවට. මේ ටික ටෙම්පරාදු කරගන්න ඕනේ නේ. ඊට පස්සේ මොනවද මේ දාන්නේ? පස්සේ පොල් කිරි ඕනේ. පොල් කිරි ටිකක් තියෙනවා. දිය කිරි, දිය කිරි, මිටි කිරි වෙන්න තියෙන වාජන් දෙකේ වෙන වෙනම. ඊළඟට මොනවද? මේ 3-5 කුඩුනේ. මෙන්න තියෙනවා ඉතින් 3-5 කුඩු. මෙන්න මිරිස් කුඩු. ඊට පස්සේ තියෙනවා කහ කුඩු. තව තියෙනවා ගම්බිරිස් කුඩු. මෙන්න ගම්බිරිස් කුඩු. මෙන්න කුරුඳුත් තියෙනවා. ඕකටත් ඉතින් කුරුඳු තමයි. මෙන්න තියෙනවා තව ලුණු කුඩු. ඕනම අමුද්‍රව්‍ය ලුණු කුඩු. එහෙනම් අම්මා අපි මොකද කරන්නේ? හදමු නේද මේක? දැන් හදමු. එහෙනම් අපි හදන්න යා. මේ මුලින් කපලා තිබ්බ ටික අයින් කරනවානේ. ඔව්. ඊළඟට කොස් ඇට ටික. අපි දැන් අපි මේක එක්කහු කරගමුනේ. ඔව්. වැල් කොහිල දලුයි කොස් ඇටයි දාලා තියෙන්නේ මේකට කපලා හැමෝම දාගෙන තියෙන්නේ. කොස් ඇට ටිකක් පොඩියට කපා ගන්න. පොඩියටනේ. ඔව්. කරපිංච ටික දානවා. රම්පේ. අන්න ගොරකයිත්ත. ගොරකයිත්ත කියන්නේ කෑල්ලකටනේ. රතු ලුණු. රතු ලුණු ටිකත් එක්කව කරගත්තා. ඔන්න කපාගත්ත සම්මිරිස් ටික. පහේ මොනවද අපි දාන්නේ? පහේ දාමු අපි කුරුඳු පොතු කෑල්ල. මොනවද? කුරුඳු පොතුනේ. කෑල්ල. කුරුඳු පොතු කෑල්ලක් දාගත්තා. කහ කුඩු. කහ කුඩුනේ. තව මොනවයි? මිරිස් කුඩු. මිරිස් කුඩු. මිරිස් කුඩු දාගත්තා. ඊට පස්සේ මේ 3-5 කුඩුනේ. 3-5 කුඩු මේකට අර වැල් කොහිල දලුම ගන්න ඕනේ නේද? ලොකු මෝරිච්ච කොල ගත්තොත් මේ කසනවා. කට ගහන්න ගන්න මෝරච්ච කරලා දැම්මොත් එහෙම. දැන් ගම්බිරිස් කුට්ටි උත් දැම්ම. ලුණු කුඩු ටික. ඇති පදමට රස පදමට. ලුණු කුඩු ටික උත් දාගත්තා. අපි දාමු දිය
කිරි ටික. දිය කිරි ටික. මුලින්ම දිය කිරි දාන්නේ නේ. ඔව් ඔව්. ඒකෙන් තමයි මේ ටික තැම්බෙන්නද? වෙන්න තියන්නේ. තැම්බෙන්න තියලා මිටි කර දාන්නේ එතකොට පස්සේ නේ. පස්සේ වැඩි ඕනේ මේ කෝ අපි අර එතකොට ටෙම්පරාදු කරන්න ඕනේ කියපු ටික. මේ ටික. අබයි කෑලි මිරිස් කෑල්ලක් කපලා තියෙනවා. රට ලුණු ගෙඩියක් කෑලි කපලා තියෙනවා. සුදු ලුණු ටික කෑලි කපලා තියෙනවා. කරපිංචක් තියෙනවා කෑලි කපාගෙන පොඩියට කපාගෙන තියෙනවා. ඒක දාන්නේ කොහොමද? ඒක මේක ඉදුණට පස්සේ ටෙම්පරාදු කරලා තමයි දාන්නේ. ටෙම්පරාදු කරලා අපි ඒකත් පෙන්නනවානේ කොහොමද? ඔව්. දැන් හදමු. හරි. දැන් බලමු අපි ලිප තියමු මේක. දැන් මෙන්න එහෙම වෙල් කොහිල එක තැම්බිලාද කියලා අපි බලනවා. ඒකල තැම්බිලා කොස්සට තමයි තැම්බෙන්නේ තියෙන්නේ. කොහොමද ඉක්මනට තැම්බෙනවනේ. කොස්සට් ටිකක් තැම්බිලානේ. කොහෙලක් කොස්සට් ටිකක් තැම්බිලා. දැන් අපි ඊළඟට මොකද ගන්න? මිටි කිරි ටික දාන්නද? ටික දානවා. මම මිටි කිරි ටික දැම්මා. මිටි කිරි දාලා තැම්බෙනකන් අපි බලන් ඉන්න ඕනේ. වැල් කොහෙල ටිකත් ඔන්න මේ මිටි කිරි දාලා තැම්බීගෙන එනකොට මේ ඊට පස්සේ අපි ඒක අයින් කළා අපි යනවා අර මේව ටික ටෙම්පරාදු කරගන්න. ඔතෙල් ටිකක් දැම්මා. පොඩ්ඩක් නටනකන් ඉඳියා. රත් වෙනකන් හිටියා. රත් වෙනකන් ඉඳියා. දැන් තියෙනවා කෑලි මිරිස්, රට ලුණු, සුදු ලුණු, කරපිංචා අබ. එහෙනම් අපි හිමින් සැරේ මේක මේ ටෙම්පරාදු කරගමු. තෙල් ටික රත් වෙලා තියෙන්නේ. පොඩි ආබාධයකුත් වුණා අපිට විසික් වුණා තෙල් රත්නෙට. මේ දැන් අපි ඊට පස්සේ සුතුරුන් ටිකක් දාගත්තා. සුල් ටිකක් බැදෙනවා. ලුණු ටිකක් දාගත්තා. කරවෙන් ටිකක් දාගත්තා. කෑලි ටිකක් එන්න දාගත්තා. මේ වැල් කොහිල එක අර මිටි එක ගාලා දැම්මුවාට පස්සේ ආපහු ලිපේ තියනවද මේක දාන්න? ආපහු ලිපේ තියන අවස්ථාවක් නැහැ. මේ ටික ටෙම්පරාදු කරගෙන අරකට දාන්න තියෙන්නේ. ලුණු චූට්ටක් දානවා. ලුණු චූට්ටක් දානවා. ලුණු සූට්ටක් දාන්න ඕනේ. ටෙම්පරාදු පොටෙන්නේ. ලුණු චූට්ටක් දැම්මා. කොයිල මාළුවට දැන් අර ටෙම්පරාදු කරගත්තු මේ ටික දාගන්න හදන්නේ. ටෙම්පරාදු වුණාට පස්සේ
හොඳට කලවම් කරගන්නවා නේ. ටෙම්පරාදුව දාලා හොඳට වැල්කෝය මාළු කලවම් කරගන්නවා. හරි දැන් අපේ වැල්කෝය මාළු ඔන්න හදාගෙන ඉවරයි. රස පාටට තියෙනවා. එහෙනම් ඕගොල්ලොත් මේක හදලා බලන්න කොහොමද රස ගුණ කියලා. හදලා බලලා අනිවාර්යෙන් අපිට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, අපේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්න. Like and subscribe.